පළවෙනි වැඩ කෑල්ල හැටියට මම ඔයාලට කියා දෙන්න යාළුවෝ හදිස්සියේ මීටින් එකකට ඇදී එහෙම නැත්නම් ක්ලාස් එකට ඇදී ඔයාගේ ෆෝන් එකේ මියුට් තත්ත්වයට දාගෙන තමයි යන්නේ. හැබැයි ක්ලාස් එක හරි මීටින් එක හරි වෙලා ඔයාගේ ෆෝන් එක නැවතත් සවුන්ඩ් තත්ත්වයට දාගන්න අමතනොත් ඔයාට එන කෝල් ඔක්කොම මිස් වෙනවා. ඉතින් ඒකට සුපිරි විසඳුමක් තමයි මම අද ඔයාලට ගෙනත් තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ setting app එක open කරගෙන මේ sound and vibration කියන එකට යන්න. ඊට පස්සේ සාමාන්‍ය මියුට් දාගත්තට පස්සේ මෙන්න මෙතන මේ ටික් එක on කරලා ඔයාට මෙන්න මෙතනින් ටයිම් එකක් ඔයාට ඇඩ්ජස්ට් කරලා මෙතනින් දාගන්න පුළුවන්. ඉතින් කස්ටම් ටයිම් එකක් වුණත් මේකට දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක දායකත්වයෙන් පස්සේ යාළුවනේ ඔයාට ඔයාගේ ෆෝන් එක මියුට් කරගත්ත වෙලේ ඉඳන් ඔයාට ඔයාගේ ක්ලාස් එක හරි මියුටින් එක හරි ඉවරනකම් ඔයාට මෙන්න මෙතනින් පොඩි පැය ගාණක් ෂෙඩියුල් එකක් විතර දෙන්න පුළුවන්. ඒක දුන්නට පස්සේ යාළුවනේ ඔයාගේ ෆෝන් එක ඔටෝම ඒ කාලේ ඉවරුනාට පස්සේ ඔයා ඔන් කරපු වෙලේ ඉඳන් ඒ කාලේ ඉවරුනාට පස්සේ ඔයාගේ ෆෝන් එක නැවතත් සවුන්ඩ් තත්ත්වයට මෙන්න මේ සිටින් එකෙන් ඔයාට පත් කරගන්න පුළුවන්. එතකොට ඔයාට මම අර කිව්ව ප්‍රශ්නේ එන්නේ නැහැ. ඊළඟට යාළුවනේ මම ඔයාට කියා දෙනවා ඔයාගේ ෆෝන් එකේ ගැලරි ඇප් එකේ තියෙන සුපිරි වැඩ කැලලක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ගැලරියේ තියෙන ඕනම ෆොටෝ එකක් මෙන්න මේ විදිහට ලොක් එකක් දාලා තියන්න. ඉතින් අදාළ ෆොටෝස් ටික මේ විදිහට සිලෙක්ට් කරලා අරගෙන මෙන්න මේ ඩොට් තුනක් තියෙනවා. අන්නේ ඩොට් තුන ටච් කරලා යාළුවනේ මූට් ප්‍රයිවට් ඇල්බම් කියන එක ටච් කරගත්ත ගමන් මේ ෆොටෝ ටිකට ලොක් එකක් වැටෙනවා. ඉතින් ඔයාට බලා ගන්න හම්බෙන්නේ නැහැ මේ ෆොටෝ ගැලරියවත් තියෙනවට බලා ගන්න හම්බෙන්නේ නැති බය වෙන්න එපා. ඩිලීට් වෙලා නැහැ මේවා. මෙන්න මේ ඉරිකැලිට් තුන ටච් කරලා යාළුවනේ මේ ප්‍රයිවට් ඇල්බම් එක ටච් කරලා ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක දුන්නාන් පස්සේ තමයි මේ ෆොටෝස් ටික ඔයාලට නැවතත් මෙන්න මේ විදිහට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් නැවතත් ඔයාලට මේ ෆොටෝස් ටික තිබ්බ තැනට ගන්න ඕන නම් මෙන්න මේ විදිහට ෆොටෝස් ටික සිලෙක්ට් කරලා මේ විදිහට මූව් කරගත්තට පස්සේ ආපහු තිබ්බ තැනටම යනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියා දෙන ටිප් එක නම් ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙයි. ඔයාගේ setting app එක open කරගෙන යාළුවනේ connection වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් දැන් NFC payment මෙන්න මේ විදිහට enable කරගෙන ඔයාගේ phone එකෙන් NFC payment කරන්න. ඉතින් අදාළ ටික් එක on කරගත්තට පස්සේ ඔයාගේ phone එකේ මෙන්න මේ කොටස NFC read එකට තිබ්බ ගමන් ඔයාගේ bill පත ලේසියෙන් ඔයාලට ගෙවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙතන default app තියෙනවා Google වලත් තියෙනවා Samsung වලත් තියෙනවා අනිත් NFC services තියෙනවා. ඉතින් මේ කැමති එකකින් ඔයාලට මේ දේ කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ NFC payment එකක් කියන්නේ near field communication කියන එක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ Samsung wallet එක හරි Google wallet එක හරි setup කරගෙන ඔයාගේ බැංකු කාඩ් ඇඩ් කරලා තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම NFC reader එකට තියලා ඔයාගේ bill පත ගෙවන්න පුළුවන්. ඔයාගේ අතේ මුදල් පසුම්බිය නැති වෙලාවට ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් තියෙන වෙලාවකත් ඔයාලට මේක ඔයාගේ ෆෝන් එකට ඇඩ් කරලා තියෙනවා නම් ලේසියෙන්ම bill පත් ඔයාලට ගෙවන්න පුළුවන්. ඉතින් යාළුවෝ ඔයාලට Samsung wallet එක ගැන වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන් ඔයාලා comment section එකේ දාන්න. ඒ වගේ වීඩියෝ එක like කරලා share කරොත් අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝ එක අරගෙන එනවා. ඊළඟට කියා දෙන setting එක නම් ඔයාලට ගොඩක් වැදගත්. ඒ වගේ ෆෝන් එකේ setting app එක open කරගෙන display යටතේ ගියාට පස්සේ ඔයාලට පුළුවන් දැන් ඔයාගේ ෆෝන් එකේ eye shield එක on කරගන්න. ඊට පස්සේ යාළුවෝ ඔයාගේ ෆෝන් එකට මෙන්න මෙතන custom විදිහට ඔයාලට eye shield එක හදා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ගොඩාක් ෆෝන් එක දිහා බලන් ඉඳි ඇහැට අමාරු දැනෙන්නේ නැහැ. මේක on කරගත්තට පස්සේ ඔයාලට මේක මේ විදිහට change කරගන්න පුළුවන්. ඊට පස්සේ adaptive brightness කියලා තියෙනවා. අන්න ඒක on කරගත්තට පස්සේ ඔයා ඉන්න තැනට ඔයාගේ brightness එක ඔටෝම control වෙනවා. ඩාර්ක් මෝඩ් setting වලට ගියාට පස්සේ අලුනට ඩාර්ක් මෝඩ් එක on වෙන්න ඕන වෙලාවයි off වෙන්න ඕන වෙලාවයි මෙන්න මෙතන ඔයාලට ලස්සනට schedule කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට ඩාර්ක් මෝඩ් on off කර කර දඟලන්න ඕන නිකම්ම ඔටෝම schedule එකක් දාලා තියගත්තට පස්සේ ඒක අවශ්‍ය වෙලාවට on off වෙනවා. ඊළඟට මම ඔයාලට කියා දෙන setting එක තමයි ඔයාගේ phone එකේ setting app එකේ මෙන්න මේ විදිහට display වලට ගියාට පස්සේ මෙන්න මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ H panel කියලා තියෙනවා. අන්න එක touch කරලා ඒක on කරගත්තට පස්සේ ඔයාලට ලස්සනට H panel එක මේ විදිහට open කරගන්න පුළුවන්. ඊට පස්සේ උඩම තියෙන මේ වගේ icon එකක් තියෙනවා. අන්න එක touch කරගත්තට පස්සේ screen එකේ රවුමක් ඇඳගත්තට පස්සේ ලස්සනට ඔයාලට screenshot එකක් මේ විදිහට crop කරලා ගන්න, ඒ වගේම share කරන්න, pin කරන්න, save කරගන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ලස්සනට මේ screenshot එක ඔයාලට මෙන්න විදිහට customize කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ තව වැඩ කැලලක් පෙන්නන්න. මෙන්න මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ advanced features යටතේ motion and gesture කියලා තියෙනවා. අන්න එතන පල්ලෙහා තියෙනවා palm swipe to capture කියලා. අන්න ඒ ටික එක on කරගෙන ඔයාගේ screen එකේ මේ විදිහට අත ඇදගත්තට පස්සේ ලස්සනට screenshot එකක් මෙන්න මෙතන අලුත් තාලයකට වදිනවට බලා ගන්න පුළුවන්. ඉතින් නැවතත් ඔයාට power button එකයි volume key එකයි press කරලා screenshot ගන්න අවශ්‍ය නැහැ. මේ setting එකෙන් වෙන්නේ යාළුවනේ ඔයාගේ alarm app එක open කරගෙන plus icon එක touch කරගෙන ඔයා alarm එකක් සාමාන්‍ය විදිහට තියාගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ alarm එකට ඔයා හැමදාම නැගිටින්න අවශ්‍ය නම් ඔයාට හැම දවසම මෙන්න මෙතන select කරලා අරගෙන මෙන්න මෙතන time zone ඔයාට adjust කරගන්න පුළුවන්. alarm එක නතර වෙන්න ඕනේ කීයටද ආයෙ වදින්න ඕනේ කියලා. ඊට පස්සේ save දුන්න ගමන් ඔයාට alarm එක හැමදාම මේ වෙලාවට වදිනවා බලා ගන්න පුළුවන්. ඔයාට නැවත alarm එක ආපහු තියන්න ඕනේ නැහැ. හැමතිස්සෙම අදාළ දවසේදී මෙන්න මේ වෙලාවට alarm එක ඔටෝම වදිනවට බලා ගන්න පුළුවන්. ඊළඟ වැඩ කැලේ මොකක්ද වෙන්නේ කියලා ඔයාම බලන්නකෝ. ඔයා කෙලින්ම ඔයාගේ ෆෝන් එකේ setting app එක මේ විදිහට open කරගන්න. ඊට පස්සේ notification වලට යන්න. මෙන්න මෙතනින් advanced setting කියන එක touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් floating notification කියලා තියෙනවා. අන්න එක touch කරගෙන යාළුවෝ ඔයාලට බලා ගන්න පුළුවන් smart pop up view කියලා තියෙනවා. අන්න එක touch කරගෙන යාළුවෝනේ මෙන්න මෙතනින් ඔයාලට smart pop up view වෙන්න ඕනේ අවශ්‍ය app ටික ඔයාලට මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මම දැනට WhatsApp කියන එක තමයි open කරගන්නේ. ඉතින් ඔයාලට Facebook, Instagram, TikTok, YouTube මේ ඕන එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඊට පස්සේ අදාළ WhatsApp එකෙන් ඔයාලට message එකක් ආවට පස්සේ ඔයාගේ screen එකේ මෙන්න මෙතන WhatsApp එකේ icon එකක් මතුවෙනවා.
ඒක ටච් කරගත්තට පස්සේ අදාළ chat එක open වෙලා ඔයාලට ලේසියෙන්ම මෙන්න මේ මොකක් හරි ඔයා ෆෝන් එකේ වෙන වැඩක ඉන්න ගමන් ඔයාලට ලේසියෙන්ම මේ විදිහට ආවට පස්සේ මේ අදාළ chat එකට මේ විදිහට ලේසියෙන්ම ඔයාලට message එකක් දාගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ screen එකේ මේක ඇදගෙන ගිහලා මේක ඕන ඔයාලට close කරලා දාගන්නත් පුළුවන්. ඔයාගේ ෆෝන් එකෙන් වැඩ ගොඩක් කරමු. ඔයාගේ setting app එක open කරගෙන පල්ලෙහා තියෙනවා යාළුවනේ advanced features කියලා. අන්න එක touch කරගෙන multi window කියන එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ දෙවෙනියට තියෙනවා මෙන්න මේකක්. අන්න එක touch කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ TK එක ඔයාගේ off වෙලා නම් තියෙන්නේ මේක on කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට app එකක් ලස්සනට minimize කරලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ app එක මේ විදිහට open එකේ තියෙතිම ඔයාට පුළුවන් තව app එකක් මෙන්න මේ විදිහට open කරලා ඒක ලස්සනට මේ විදිහට minimize කරලා ඔයාගේ ෆෝන් එක නිකන් computer එකක් වගේ use කරන්න පුළුවන්. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට WhatsApp බලන ගමන් Facebook කියන්න ඒ වගේම YouTube බලන්න මෙන්න මේ විදිහට app ටික open කරගෙන minimize කරගත්තට පස්සේ computer එක වගේ ලස්සනට ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය app ටික මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ ඔයාගේ screen එකේ මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ app ටික ඕන නම් මේ විදිහට ලස්සනට close කරලා දාගන්නත් පුළුවන්. ඊළඟට තමයි යාළුවනේ ඔයාලට මේ විදිහට මොකක් හරි app එකක් open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ app එක මේ විදිහට ඇදගෙන ඇවිල්ලා screen එකේ දැම්මට පස්සේ ඔයාලට පුළුවන් තව app එකක් ඔයාගේ screen එකට මෙන්න මේ විදිහට දාගන්න. ඒ කියන්නේ screen එක සරලවම දෙකට බෙදා ගන්නවට හැකියාව තියෙනවා. ඉතින් ඔයාට online class කරන නංගියෙක් මල්ලියෙක් නම් ඔයාට අනිවාර්යෙන් ඔයාගේ Zoom class එක දාගෙන එහා පැත්තේ මොනවා හරි PDF හරි මොනවා හරි ප්‍රශ්න පත්‍ර හරි තියෙනවා නම් ඒව open කරගෙන ලස්සනට මේ විදිහට ඔයාට ලස්සනට මේ ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාට laptop එකක් නැති වුණත් ඔයාගේ phone එකේ දැන් ගොඩක් පහසුකම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා ලස්සනට මේ විදිහට screen එක එහෙට මෙහෙට කරලා ඔයාලා adjust කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ විදිහට landscape mode පවා ඔයාලට ලේසියෙන්ම දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ගොඩක් useful වෙයි. අනිවාර්යෙන් මේක ඔයාගේ ෆෝන් එකකට දාගෙන කරලා බලන්න. ඒ වගේම තමයි ඔයා තාමත් මේ වීඩියෝ එක බලන්නේ වීඩියෝ එක like එකක් දාන්න නැතුව නම් ඔන්න ඔය තියෙන like button එක press කරලා channel එක ඩෝන් ගාලා subscribe කරලා දාන්න. එතකොට ඔයාලට මේ වගේ videos දිගටම බලන්න පුළුවන්. දැන් මම ඔයාලට කියා දෙන tip එක තමයි යාළුවනේ ඔයා හිතන්නකෝ ඔයාට WhatsApp එකට එන voice message එකක්. අන්නේ voice message එක ඒ කෙනාට ඔයා බැලුවා කියලා තේරෙන්නේ නැති වෙන්න කොහොමද ඔයා අහන්නේ කියලා තමයි මම ඔයාලට සුපිරිම ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. ඉතින් මේ විදිහට voice message එක වගේ ෆෝන් එක ආවට පස්සේ මෙන්න මේක දැන් මම සීන් කරන්නේ නැහැ. ඉතින් අදාළ කෙනාට මම සීන් කරා කියලා මේක පේන්නෙත් නැහැ. මොකද මම සීන් කරේ නැහැනේ. සීන් කරන්නේ නැතුව අපි බලමු කොහොමද voice message එක read කරන්න කියලා. ඔයා කෙලින්ම ඔයාගේ ෆෝන් එකේ my files app එක open කරගෙන search bar එකේ WhatsApp කියලා එකක් search කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp කියලා folder එකක් ඔයාලට මෙන්න මෙතනින් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ඔයා ටච් කරගන්න ඕනේ. ඒක උඩ ටච් කරගෙන මෙන්න මෙතන තියෙන media කියලා. අන්න ඒක ටච් කරගෙන ඔයා පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp voice note කියලා තියෙනවා. අන්න ඒක ටච් කරලා මෙන්න මෙතනින් පහළටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අද දිනෙත් එක්ක folder එකක් තියෙනවා. අන්න ඒක ටච් කරලා පල්ලෙහාට ගියාට පස්සේ පල්ලෙහාම තියෙනවාට අද ආපු voice message එක. ඉතින් ඔයාලට ලේසියෙන්ම අදාළ voice message එක මෙන්න මෙතන ලේසියෙන්ම ඔයාලට read කරන්න පුළුවන්. අදාළ කෙනාට read කරා කියලා පේන්නන්නේ නැති වෙන්න. ඉතින් මේ වැඩ කැල්ලවා තාමත් යූස් කරන්න නැත්නම් ඔයාගේ ෆෝන් එක අනිවාර්යයෙන් විසික් කරලා දාන්න. ඔයාගේ setting app එක open කරගෙන display වලට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහාට ගියාට පස්සේ navigation bar කියලා තියෙනවා. අන්න එක touch කරලා ඔයාගේ circle to search කියලා මෙන්න මේ tick එකක් තියෙනවා. නම් මේ tick එක off වෙලා නම් තියෙන දැන් මේක on කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන බා එකක් වගේ එකක් තියෙනවා. අන්න එක touch කරගත්තාට පස්සේ මෙන්න මෙතන Google එකේ lens එක අපේ phone එකේ screen එකෙන්ම දැන් open වෙන්න අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ සින්දු icon එක තියෙනවා. අන්න එක touch කරගෙන පොඩි hum එකක් සින්දුවේ දුන්නට පස්සේ පොඩි music එකව පොඩ්ඩක් hum කරාට පස්සේ ලේසියෙන්ම ඔයාලට music එක මෙතන ලස්සනට search කරලා හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේක ඕනම app එකකට use කරන්න පුළුවන්. ඉතින් අදාළ මොකක් හරි ඔයාගේ ඉංග්‍රීසියෙන් මොකක් හරි document එකක් තියෙනවා. ඔයාලට ලේසියෙන්ම මේක මේ විදිහට translate කරගන්න පුළුවන්. ඒ වගේම මේකට screen එක scroll down කරන ගමන් මේ විදිහට ලේසියෙන්ම translate කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉංග්‍රීසියෙන් තියෙන novel එකක් වුණත් මෙන්න මේ විදිහට සිංහලට translate කරන ලස්සනට කියව ගන්න පුළුවන්. ඒ වගේම අදාළ ඔයාලට වචන තියෙනවා නම් ඒව translate කරන්න ඒවා කොහොමද pronounce වෙන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි photo එකක් හරි මොකක් හරි භාණ්ඩයක් හරි තියෙනවා නම් ඔයාලට මේ විදිහට ලස්සනට screen එක open කරගෙන මෙන්න මේ විදිහට අදාළ ඒක ඔයාලට ලස්සනට search කරලා අදාළ දේ මොකක්ද කියලා ඔයාලට ලේසියෙන්ම ඔයාලට දැන් අඳුර ගන්න පුළුවන් ඔයාගේ phone එකෙන්ම. ඊළඟ වැඩ කැලේ තමයි යාළුවනේ ඔයාගේ setting app එක open කරගෙන පල්ලෙහාට යන්න මෙන්න මෙතන තියෙන advanced feature යටතේ side button කියලා අන්න එක touch කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ double press කියන එක තැන්න camera කියන එක touch කරගත්තට පස්සේ මේ double press එකක් වගේ power button එක දුන්නාට පස්සේ ලේසියෙන්ම ඉක්මනට කැමරාව access කරන්නවට හම්බ වෙනවා මෙන්න මේක on කරගත්තට පස්සේ. ඉතින් කැමති app එකක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ long press කියලා දිනවා. ඉතින් මෙන්න මේ ඔයාගේ මේ power off menu එක ඔයාලට මෙන්න මේ විදිහට long press එකකින් මේක Google Assistant වලට මාරු කරගන්න පුළුවන්. ඉතින් long press එකක් දුන්නාට පස්සේ ඉස්සර වගේ power button එක මේ විදිහට ෆෝන් එක අපිට off කරන්න පෙන්නන්නේ නැහැ. කෙලින්ම Google Assistant තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පල්ලෙහාට ටික් එක දාගත්තොත් නම් මේ විදිහට long press එකක් දුන්නාට පස්සේ අපේ power off කරන්න ඕනේ menu එක එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ Google Assistant වලට ඔයාගේ මේ long press එක දාලා තියාගන්න. ඉතින් ඔයාලට ෆෝන් එක off කරන්න අවශ්‍ය නම් මේ විදිහට notification panel එක ඇදගෙන මෙන්න මෙතනින් ඔයාලට ෆෝන් එක off කරන්න restart කරන්න මේ දේවල් කරගන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ වැඩ කැලේ ටික තමයි යාළුවනේ මම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ඔයාලට මොන හරි අදහස් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉල්ලන වීඩියෝස් මම ඉස්සරහටත් අරන් එනවා. ඒ වගේ මේ වගේ වීඩියෝස් ඔයාලට තව බලන්න පුළුවන්. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරලා channel එක subscribe කරලා අනිවාර්යෙන් share පාරකුත් දාගෙන යන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ජය වේවා.